තේරුම කියන නැත්නම් දන්නේ ඒක ඔය කරගෙන බෑනේ. එහෙනම් අපි දැන් බලන්න ඕන මේ දෙක මොකක්ද කියලා ඊට කලින් කියනවා ස්වාභාවික නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියන එක. ලියා ගන්න. ස්වාභාවිකව ජීවී දේහ තුල ස්වාභාවිකව ජීවී දේහ තුල නිෂ්පාදනය වන්නා වූ ද්‍රවය ස්වාභාවික නිෂ්පාදන ලෙස හඳුන්වයි. ස්වාභාවික නිෂ්පාදන ලෙස හඳුන්වයි. ස්වාභාවික නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකයි. Right. प्रधान आहार देगा जानना है प्राथमिक पारिवृत्तज द्वितीयक पारिवृत्तज प्राथमिक पारिवृत्तज द्वितीयक पारिवृत्तज प्राथमिक पारिवृत्तज द्वितीयक पारिवृत्तज मैं बेटा वहां पढ़ता है देखा लोन चला दिया විසුලයන් යනවා නිකන් තයන්නද දීන්නේ දැන් ඔන්න ප්‍රාථමික පරිවෘත්තය කියන්නේ මොකක්ද කියන්නේ කියලා දෙන්න හදන්න හරිද දැන් ඔන්න මේ දැන් මම කිව්වා ජීවීගේ දේහ තුල නිබදවන්නා ඕනෑම එක ප්‍රාථමික පරිවෘත්ති කියලා හරිද
මම ප්‍රාථමික පරිවෘත්තයේ උදාහරණයක් කියනවා. ප්‍රාථමික පරිවෘත්තයේ උදාහරණය තමයි ප්‍රෝටීන් කියන්නේ. ප්‍රාථමික පරිවෘත්තයේ උදාහරණයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. ද්විතීයික පරිවෘත්තයේ උදාහරණයක් තමයි සිනමැල්ඩිහයිඩ් කියන්නේ. සිනමැල්ඩිහයිඩ් කොහෙද තියෙන්නේ? සිනමැල්ඩිහයිඩ් කොහෙද තියෙන්නේ? කුරුඳු වල. සිනමැල්ඩිහයිඩ් තියෙනවා, ඉයුජිනෝල් තියෙනවා, සින්ජිබරින් තියෙනවා. යාගේ ඒක සංකල්ප සෙට් එකක් මේකේ තියෙනවා. හරිද? දැන් අපි ගමු සිනමැල්ඩිහයිඩ්. සිනමැල්ඩිහයිඩ් කියන්නේ කුරුඳු වල. හරිද? අපේ දැන් සමහරක් පිරිනමයි ඉන්නවා රැවුල නැහැ. අදේවල බෑකෝ. අමරට කරන්න එපා. නැති වුණා කියලා මිනිස්සේ මැරුණාද? මැරෙන්නේ නැහැ. මේ මිනිහා ගිහිල්ලා ඉන්දියාවට මේ පාකල් කරකට දෙන්න වෙන කතාවක්. එදාට කීයද කිසිම හානියක් නැහැ උලක් තුනා කියලා. තමාගේ උන් ඉන්න එක බුරාමයි. පළස්තිර ගත්තාලා. ඒගොල්ලන්ට මම ඉතිබක් කියලා මොකුත් දෙන්න බරපතල තමයි මේ ඉන්නේ මැරෙන්නේ නැහැ. දැන් සමහර කැලලා වයින්න සමහර කැලලා බබුනේ. ඒක දිගට නෑ බැලුවම සාමාන්‍යයෙන් කැලලා මේක ඉතින් අර ඇඟවසක ඒ හැඩේ අර ගතිය ඒක නෑ. යාකර පිටට ගත්තාම පිරිමි කෙනෙක්ගේ හැඩරු තියෙන. මම කියලා හිර ගන්න එනවා. දෙක කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට ඔය හෝමෝන වර්ග මේ සමහරක් හෝමෝන තියෙනවා ඒකේ තියෙන්න ඕනේ වයසනොත් මිනිසුන් ජීවිතේ උනත් හානි වෙන්න පුළුවන්. සමහර හෝමෝන වර්ග තියෙනවා. ඒ හෝමෝන වර්ග අපේ ශරීරයේ නැති වුණාය කියලා ලොකු හානියක් ඇති වෙන්නේ. ඒ කියන්නේ හැබැයිද රැවුල් එක පිළිවින් කියලා ළමයි කමෙන්නද? කමෙන්න පුළුවන්. කිරිම වර්ගයක් නැහැ. එතකොට යම් කිසි සමහර ඒ හෝමෝන වර්ග නැති වුණාය කියලා ඒ ළමයාගේ පැවැත්මට ඊළඟගේ වර්ධනයේට ඊළඟගේ ප්‍රජනනයේට විකසනයේට ඒවෙන් බලපෑම් කරන්නේ නැහැ. හැබැයි බුදු ඇඟේ ප්‍රෝටීන් නැති වුණොත් එහෙම ඇඟේ මාකර ප්‍රෝටීන් ගුණතාවයක් එනවා. විටමින් ගුණතාවයක් එනවා. ඒ වගේ එකක් අඩු වුණොත් එහෙම ඒක වලක් ඉඳ දෙයක් නෑ. ඒක මීහේ මැරෙන්න උනත් පුළුවන්. ඌර්ණ රෝග වෙන්න මැරෙන්න පුළුවන්. සමහරවිට මේ ලේවල ප්‍රශ්න එනවා. ලේවල සමහරක් කරලා සංයුති වෙනස් වුණොත් එහෙම ප්‍රශ්න වෙලා මැරෙන්න පුළුවන්. ඔය ලේ පිළිකා හැමෙන්නේ. ඒතර ප්‍රධාන වශයෙන් ප්‍රධාන සංයෝගවල ප්‍රධාන සංකටක වෙනස්කම් වුණොත් එහෙම. ඒතර ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ වර්ග, එන්සයිම් වර්ග, විටමින් වර්ග වගේ දේවල් මිනිසුන්ගේ පැවැත්මට, වර්ධනයේට, මේ ප්‍රජනනයේට, විකසනයේට ඍජුවම බලපානවා. අන්න එහෙම මිනිසුන් මේ ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයේට, ප්‍රජනනයේට, විකසනයේට ඍජුවම බලපෑම් කරන කට ඉන්නවා ප්‍රාථමික පරිවෘත්ති කියලා. ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයට, ප්‍රජනනයට, විකසනයට ඍජුව බලපෑමක් නොකරනා වූ සංයෝගවල කියන ද්විතීයික පරිවෘත්ති කියලා. ස්වාභාවික ප්‍රාථමික පරිවෘත්තියට උදාහරණ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, එන්සයිම්, ඇල්කොහොල් ඔය ඔක්කොම ඇවිල්ලා කතා කරන ප්‍රධාන ජෛවණු සෙට් එක. අපි ජෛවණු කතා කරපු ප්‍රධාන ජෛවණු සෙට් එකම ප්‍රාථමික පරිවෘත්තිය. සිනමැල්ඩිහයිඩ්, සින්ජවලින්, ඉයුජිනෝල්, ටර්පිනොයිඩ්, සගන්ධ තෙල් ඒ වගේ වෙවිලා ඒ සෙට් එක වෙලා ඉන්නේ ද්විතීයික පරිවෘත්ති වලට. දැන් කුරුදු ගස් තියෙන සමහර කුරුදු ගස් හිරපත කුරුදු ගස්. කුරුදු ගහේ කැබොනික් කැලක් කරන් අපි කෑවා කියලා කුරුදු වල තියෙන ආවේනික රහ නැහැ. එහෙමයි කියලා ගහ මැරෙන්නේ නැහැ. ගහ හැදෙනවා. ඒ කියන්නේ පැවැත්මල වර්ධනයට ඍජුවම බලපෑම් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒකට ඒ එක්තරා සංයෝගයක් නැහැ කියන්නේ. ඒතර ගහේ එක්තරා ලක්ෂණයක් නැහැ. හැබැයි මොකුත් ගහන ලොකු බලපෑමක්. එයා බයොලොජිකලි හැදෙනවා. ආන්තියට තමයි කියන්නේ ද්විතීයික පරිවෘත්ති කියලා වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රතිමුණා කියලා. අර ප්‍රශ්නයක් වෙනවා. ප්‍රාථමික කියන දොන්නේ වැඩේ අවුලක් වෙනවා. තේරුණානේ? හරි. එහෙනම් මොකද ප්‍රාථමික පරිවෘත්ති කියන්නේ? ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයට, ප්‍රජනනයට හා විකසනයට ඍජුවම බලපෑම් කරනා වූ සංයෝග ප්‍රාථමික පරිවෘත්තිය නම් වේ. දැන් අනුමාන ප්‍රකාරයෙන් ප්‍රාථමික පරිවෘත්ති කියලා දැන් කියනවා. Diba? ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයට, ප්‍රජනනයට හා විකසනයට ඍජුව බලපෑම් කරන්නා වූ සංයෝග
ප්‍රාථමික පරිවෘත්ති ලෙස හඳුන්වයි. උදාහරණ carbohydrate, lipid, protein, enzyme, alcohol, vitamin. Ya, ये उदाहरण. Right. ඊට පස්සේ ඊළඟ දෙවෙනි එක ද්විතීයික පරිවෘත්තය. දැන් ඒක right. Good. ජීවින්ගේ පැවැත්මට වර්ධනයට ප්‍රජනනයට හා විකසනයට විදුව බලපෑමක් කරන්නා වූ සංයෝග ද්විතීයික පරිවෘත්ති ලෙස හඳුන්වයි. right. දැන් ලියන්න. දැන් අපි දැන් ඕක සම්බන්ධව ඊට කතා කරනවා. හරිද? හරිද? අපි දැන් ඕක කොහොමදින් හඳ ඕක ගැන කතා කරනවා. මේ ප්‍රාථමික පරිවෘත්තය දැන් මේ පාඩමේ ප්‍රධාන කැලේ හතරයි. හරිද? මම එක අද මේ හතර එකක් ඉවර කරනවා. ප්‍රාථමික පරිවෘත්තය. දෙවෙනි එක ද්විතීයික පරිවෘත්තය. එතකොට ඔය මේ පරිවෘත්තය වර්ග විස්තරණය කරගන්න නම් ඒ පාඩේව වින් කරගෙන ඔන්න හතර ඔස්සේ පාඩම යන්නේ. ඒකෙන් මම අද පළවෙනි කැලේ කරලා ඉවර කරනවා. ලබන සතියේ දෙවෙනි එකයි තුන්වෙනි එක පටන් ගන්නවා. තුන්වෙනි එක හදලා කොට තියෙන දිගට තියෙනවා. හරි. දැන් අපේ සිලබස් එකේ තියෙනවා ප්‍රාථමික පරිවෘත්තජ වලින් ප්‍රධාන ප්‍රාථමික පරිවෘත්තජ ගැන ලක්ෂණ සහ එයා හදා ගන්න ක්‍රම ගැන කතා කරනවා. ඒ තමයි එතනෝල්. එතනෝල් කොහොමද හදාගන්නේ සහ එතනෝල්ගේ ගුණ ගැන කතා කරන දෙන පොඩි ප්‍රමාණයක් මේ කොටසේදී. එතනෝල් අපිට වැදගත් වෙන්නේ. එතනෝල් කියන්නේ මොකද්ද? එතනෝල් කියන්නේ ඇල්කොහොල් එක. හරි. යාගේ සමීකරණය මොකද්ද? C2H5OH. ප්‍රධාන වශයෙන් C2H5OH මේක ප්‍රධාන ඇල්කොහොල් එකක්. මීට කලින් කෙනෙක් නහවුද? මීට කලින් සරලෙක් නහවුද? CH3OH. මේ මොනවද? මේ මෙතනෝල්. යයෝ ඩීසල් වලට ගන්න. මේක එතනෝල්. මෙන්න මේ එතනෝල් තමයි බයොලොජි කොටසදී කතා කරනවා. බයොලොජි වලදී ශුද්ධ ජීවීන්ගේ තාක්ෂණික භාවිත හමුවේදී කාබෝහයිඩ්‍රේට් මත පැසීමේ ක්‍රියාවලිය හරහා පළ වශයෙන් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා කියලා නිර්වායු ශ්වසනය. ඔන්න ඔය එතනෝල් තමයි හදන්නේ. මේක මධ්‍යසාරයක්. බේකරි කර්මාන්තයේදී ඕනෑම මධ්‍යසාර නිෂ්පාදනයක් කරනකොට හැදෙන්නේ එතනෝල්. හරිද? right. එතනෝල් වල සමීකරණය මෙන්න මේක. CH මෙදී මම සමීකරණ කියන්නේ මේ ව්‍යුහ සූත්‍රය. කොටද? එතනෝල්. මෙදී නේද කොහොමද මේක තමයි OH කාණ්ඩය. මේක තමයි එතනෝල්. මෙන්න මෙයා සංශ්ලේෂණය කරගන්න ආකාරයෙන් තමයි අපි කතා කරන්නේ. මෙයා කොහොමද හදාගන්නේ කියලා. ඒක තමයි දන්න ඕගොල්ලෝ. එක ක්‍රමයක් තමයි කාබෝහයිඩ්‍රේට් ප්‍රභව අරගෙන ඉවරලා කාබෝහයිඩ්‍රේට් ප්‍රභව වලට දිලිරයක් දාගෙන ඉවරලා කවුද දිලිරේ ඊස්ට් දාලා ඉවරලා පැසීම කරවල ඉවරලා එතකොට හදා ගන්නවා. ඒක එක ක්‍රමයක් දැක්කම ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ තව ක්‍රම දෙකක් ගැන කතා කරනවා මේ පාඩේ.
එතනෝල් වල තියෙන වාසිය. එතනෝල් වල වාසිය කියන්නේ. එතනෝල් වල වාසිය. එතනෝල් වල මොනවද කරන්න පුළුවන් අපිට? මොකද? එතනෝල් කියන්නේ හොඳ ද්‍රාවකයක්. හරිද? එතනෝල් කියන ද්‍රාවකයක් මේක පාවිච්චි කරනවා මේ ද්‍රාවක වශයෙන් පාවිච්චි කරනවා විසබීජ නාශක වල පාවිච්චි කරනවා මේක පානයක් වශයෙන් පාවිච්චි කරනවා අරිෂ්ඨ වර්ග හදන්න පාවිච්චි කරනවා සිරප් වල පාවිච්චි කරනවා සැනිටයිසර්ස් වල පාවිච්චි කරනවා එතනෝල් උඹට පාවිච්චි කරන්නේ නැහැ ඒක අතරේ. එතනෝල් කියන ගුණ තමයි එතනෝල් පාටක් නැහැ. එතනෝල් වලට පාටක් නැහැ. අවර්ණයි ගිනි ගන්නා සුළුයි. අවර්ණ ගිනි ගන්නා සුළු. මෙයාගේ තාපාංකයේ සෙල්සියස් අංශක 78යි. සෙල්සියස් අංශක 70 ජලර අඩුයි මේක. සෙල්සියස් අංශක 70 දී පටන් ගන්නවා ද්‍රව වාෂ්ප වෙන්න. ඔන්න ඕම තමයි ප්‍රධාන ලක්ෂණ ටික. ප්‍රධාන ලක්ෂණ. අවර්ණ ගිනි ගන්නා සුළු ද්‍රවයක් මේ. කියන්න ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් අද උදාහරණ උදාහරණයක් යනකොට අර දිදික පරිවෘත්ති වලට සගන්ධ තෙල් ටර්පිනොයිඩ ෆ්ලැවොනොයිඩ ෆීනෝල් හා පොලිෆීනෝල් හරි okay දැන් ප්‍රෝවිලක අංක 1 මාතෘකාව කියන්නේ ප්‍රෝවිලක අංක 1 දැන් ලියන මාතෘකාව ආයමත් පාරක් ප්‍රාථමික පරිවෘත්තජ ඕක තමයි ප්‍රධාන අර මම කියන්නේ හතරේ පළවෙනි මාතෘකාව දෙවෙනි එක ද්විතීක පරිවෘත්තය ඒව ලියන්න එපා දැන්ම එක විතරයි ලියන්න හොඳේ ප්‍රාථමික පරිවෘත්තජ හරි ලියන්න ප්‍රධාන ප්‍රාථමික පරිවෘත්තජයක් වන ඇල්කොහොල වල ප්‍රධාන ද්‍රාවකයක් වන methanol සම්බන්ධ ගුණ හා සංශ්ලේෂණය කරගන්නා ආකාරය පහත පරිදි right තර්කබද්ධව ලියන්න ඉතනෝල් හි ගුණ इथेनॉल की गुण इथेनॉल की गुण
එතකොට ළමයි එතනෝල්ගේ ගුණ ගත්තොත් එහෙම ගුණ ගන්න කලින් ඔතන එතනෝල් ගාව මේක ලියගෙන වරහන් අස්සේ දාලා ඕනම් පල්ලෙමක් කොහොමද එතනෝල් කියලා ලියලා මේක ලියා ගන්න C2H5OH නැත්නම් CH3CH2OH VUH එතන ගන්න VUH එතන ගන්න CH3OH කියන්නේ මෙතනෝල් වල කියන්න පළවෙනි ලක්ෂණය ගිනි ගන්නා සුළු ද්‍රාවකයකි එතනෝල් අවර්ණ ද්‍රාවකයකි එතනෝල් අවර්ණ ද්‍රාවකයකි ඊටසේ එතනෝල් හි තාපාංකය सेल्सियस अंश के 68ක් පමණ වන නිසා වාෂ්පශීලීතාවය මොකද වැඩිද වැඩි වේ से जैसे यानी पे तरह होता है इतना संश्लेषण करना आकार आकार हरी इथनॉल संश्लेषण කරගන්න ආකාර කීපයක් තියෙනවා එතනෝල්ගේ ජෛව රසායනික සංශ්ලේෂණය එතනෝල්ගේ කාර්බන සංශ්ලේෂණය ওই විදිහට ජෛව රසායනික කියන්නේ මොකද්ද මොකක්ද ජෛව කියන්නේ ජෛව කියන්නේ ජීවී පාවිච්චි කරලා ජෛවීයව රසායනිකව මෙයා හදාගන්නේ කොහොමද කියලා තමයි එතනෝල්ගේ ජෛව රසායනික සංශ්ලේෂණය කතා කරන්නේ කියන්න ප්‍රොබලම් එක එතනෝල් වල ජෛව රසායනික සංශ්ලේෂණය කියන්න මෙතනෝල් शुद्धजीवी क्रियाकारित्व मगे शुद्धजीवी क्रियाकारित्व मगे निष्पादने करना क्रियावलिय
එතනෝල්හි ජෛව රසායනික සංශ්ලේෂණයයි කියු ලැබේ. එතනෝල්හි ජෛව රසායනික සංශ්ලේෂණයයි කියු ලැබේ. එය අතියර දෙකක් ඔස්සේ සිදුවේ. එය අතියර දෙකක් ඔස්සේ සිදුවේ. දැන් මේ ක්‍රියාවලිය එකපාරට වෙන්නේ නැහැ හොඳේ. පියවර දෙකකින් වෙන්නේ. මුලින්ම වෙන්නේ තමයි සුක්‍රෝස් කියන කෙනා. සුක්‍රෝස් කියන්නේ ඩයි මොනොසැකරයිඩ්ද ඩයිසැකරයිඩ්ද පොලිසැකරයිඩ්ද? මොකද? ඩයිසැකරයිඩ්. මොකද සුක්‍රෝස් සමීකරණ? ඩයිසැකරයිඩ් එක හැදෙන්නේ මොනොසැකරයිඩ් දෙකක් එක්ක වෙලා. කාබන් කීයක් තියෙනවද? 12ක් තියෙනවද? හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 24ක් නෑ. කීයද තියෙන්නේ? 22. ඇයි එහෙම වෙන්නේ? මොනොසැකරයිඩ් දෙකක් එක්ක වෙනකොට ග්ලයිකෝසිඩ් බන්ධනය හැදෙනකොට ජල අණුවක් පිට වෙනවා. H2O කෙනෙක් පිට වෙනවා. හයිඩ්‍රජන් 24 දෙනාගේ දෙන්නේ යන ජල අණුවට ඉතුරු වෙන්නේ 22යි. H22යි. ඔක්සිජන් කීයද? 11යි. 12 මුත් එක. ඇයි 1 2 3 මම යන්නේ සුක්‍රෝස් නේ මම යන්නේ සාමාන්‍යයි. හොඳේ. මෙහෙම මොනොසැකරයිඩ් දෙකක් සෙට් වෙනකොට හරිද? මෙහෙම මොනොසැකරයිඩ් දෙකක් සෙට් වෙනකොට මෙහෙන් ඉන්න OH එකයි මෙහෙන් ඉන්න දැන් මේක මෙයා සෙට් වෙනකොට මෙතනින් මෙයාගේ OH එකයි ඔහොම ගිහිල්ලා මෙයාගේ OH එකයි මෙයාගේ OH. මේ දෙන්නගෙන් මෙහෙන් OH ගිහිල්ලා මෙතනින් H එකක් ගිහිල්ලා ඉතුරු වෙන O එක මෙහෙම වැටෙනවා කොට්ටෝ. ඒතර H2 එක පිට වුණානේ. ඒතර මේක දැන් ඩයිසැකරයිඩ්. මේ ඩයිසැකරයිඩේ හයිඩ්‍රජන් දෙකක් නැහැ. ඔක්සිජන් එකකුත් නැහැ. කියන්නේ C6H6 එකයි O 11යි. ඔන්න. මෙන්න සුක්‍රෝස්ගේ සමීකරණය. මෙන්න මේ සුක්‍රෝස් මුලින්ම මොකද කරන්නේ? දැන් ආපස්සට මෙතෙන්ට පහර දෙනවා මොකකින්ද? ජලාණුවකින් පහර දුන්නේ පස්සේ මේ ග්ලයිකෝසිඩ් බන්ධනයේ මොකද වෙන්නේ? ආයමත් පාරක් කැටනවා මොනොසැකරයිඩ් දෙකට. ඩයිසැකරයිඩ් දෙකක් එකතු වෙලා මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එක හැදෙනකොට ජලාණුවක් පිට වෙනවා. ඒ ජලාණුවෙන් ආයේ පහර දුන්නාම දැන් සුක්‍රෝස් ජලයේ තියෙන කීපක් ජලයේ දිව වෙනවනේ. ආයක තමයි කියන්නේ. ජලාණුවක් පිට දිව වෙනකොට ජලයේ දිව වෙනකොට ආයි ජලාණුවෙන් පහර දීලා ග්ලයිකෝසිඩ් බන්ධනයේ කැඩලා හැදෙනා මොනවද? මොනොසැකරයිඩ්. හැදෙනකොට මොකද වෙන්නේ? ජලාණුවෙන් පහර දීලා වැඩි වෙනකොට අන්න හැදෙනවා C6H12O6 ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස්. මේ දෙන්නයි මොකක්ද වෙනස් වෙන්නේ? අණුක සූත්‍රය සමානයි දීව සූත්‍රය විතර වෙනස් වෙන්නේ. මේක ඇල්ඩෝසයක් මේක කීටෝසයක්. මේක ග්ලූකෝස් වුණොත් හොඳේ. මේක ග්ලූකෝස් නම් මේක ෆ්‍රුක්ටෝස් නම් මේක කීටෝසයක් මේක ඇල්ඩෝස්. ඔන්න පළවෙනි පියවර එක පාට හුස්ම හදලා දැන් මේ මොනවාද එතනෝල් මුලින්ම කරන්නේ සුක්‍රෝස් හමුවේ ඒක ජල විච්ඡේදනය කරලා හදා ගන්නවා මොනොසැකරයිඩ් දෙක. ඔන්න පළවෙනි පියවර. මෙතනදී මේක සිද්ධ වෙන්නේ ඊස්ට් මගින්ම තමයි. ඕක සිද්ධ වෙන්නේ ඊස්ට් මගින් මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරනවා ඉන්වර්ටේස් කියන එන්සයිම් එක. ඉන්වර්ටේස් කියන එන්සයිම්. මෙන්න මේ එන්සයිම් එක මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන ඊස්ට් තමයි නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ තමයි ඕක උණෙන් පස්සේ මෙන්න මේ ග්ලූකෝස්. ඔන්න ඕක තමයි අර ඕගොල්ලෝ ඇති තරම් ලියන්නේ C6H12O6
ඕක තමයි පැසීමේ ක්‍රියාවලිය හරහා C2H5OH ගන්න CO2 හැදෙනවා. මේක තමයි අධීර දෙක. මේක සිද්ධ වෙන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය මේක උත්ප්‍රේරණය කරන සයිමේස් කියන එන්සයිමෙන් සයිමේස් කියන එන්සයිම හදන්නේ කවුද? ඊස්ම තමයි ඔක්කොම ගන්න ඊස් තමයි. ඔන්නෝයි පියවර දෙකෝස්සේ ඔක වෙන්නේ කපාරි පිටේ. අන්න එතනෝල් හැදුනා මේ සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වුණේ ශුද්ධීවින්ගේ ක්‍රියාකාරීත්වය පාවිච්චි කරලා ඒක කියන්නේ එතනෝල්ගේ ජෛව රසායන ශාස්ත්‍රයේ කියලා. තමයි තෙලිච්ච. බීරා කියන්නේ සුක්‍රෝස් බහුල සාන්ද්‍රණයක් තියෙන සුක්‍රෝස් සාන්ද්‍රණය අධික ද්‍රාවණයක්. ඒක ජල විච්ඡේදනය කරලා අරය හදනවා. ඒ වල තමයි මුට්ටිය ඇස්සේ පැසීම සිද්ධ වෙලා එතනෝල් නැතර රා හදන්නේ. ඕක තමයි හැම එකකින් සිද්ධ වෙන කාරණාව. එහෙනම් මේ පියවර දෙකේම එකතු වුණ තමයි කියන්නේ අපි පැසීමේ ක්‍රියාවලිය කියලා නැත්නම් එතනෝල් නිෂ්පාදනය කරගන්න තමයි සුදු ජීවි පාවිච්චි කරලා. ඊස්ට් එක පාවිච්චි කරනවා. හොඳේ. ඊස්ට්. සැක්‍රොබයිලස්. right. එතනදී උඩ සමීකරණ. ඒ වලින් කියන්න අද දෙක අපේ දුවිච්ච කොලේද? හරි කියන්න අදින එක. අදින එක ලියන්න. ඊස්ට් මගින් සුක්‍රෝස් ජල විච්ඡේදනය කරයි. ඊස්ට් මගින් සුක්‍රෝස් ජල විච්ඡේදනය කරයි. එමගින් ඵල වශයෙන් ग्लूकोज में फ्रुक्टोज कहते हैं. ग्लूकोज में फ्रुक्टोज कहते हैं. එම ක්‍රියාවලිය උත්ප්‍රේරණය කිරීමට ඊස්ට් මගින් සාහතුන් ලබන इन्वर्टेज एंजाइम बाधा करे. इन्वर्टेज एंजाइम बाधा करे. right. उड़न में लिया क्या टेके में लिया क्या होते वेदिनी सुक्रोज सुक्रोज पियोर कहानी දැන් පියවර දෙක අධිර දෙක එමගින් ලැබෙනා වූ ග්ලූකෝස් පැසීමේ ක්‍රියාවලිය හරහා
glucose. පැසීමේ ක්‍රියාවලිය හරහා එතනෝල් බවට පත් කරයි. पैसे होगी एथेनॉल बॉन्ड पत्थर है राइट ये प्योर क्या साइड से साइड एक हम के से नोट दुखने नहीं ऑन किया right C1 C2 H5 or CO2 right चलो ये तो क्रियावली है साइमेस एंजाइम में मगी उत्प्रेरण कराए ये तो क्रियावली है साइमेस एंजाइम में मगी उत्प्रेरण कराए साइमेस एंजाइम में उत्प्रेरण कराए साइमेस एंजाइम में उत्प्रेरण कराए इहत क्रियावलिय දැන් පුලකට ඉහත ක්‍රියාවලිය තනි පියවරකින් පහත පරිදි ලිවිය හැකියි. පහත පරිදි ලිවිය හැක. පහත පරිදි ලිවිය හැක. ඔය තනිකර සමස්ත ක්‍රියාවලියම ඔන්නෝම තනි පියවරකින් කියනවා. සුක්‍රෝස් ජල විච්ඡේදනය කරලා හරිද? සුක්‍රෝස් ජල විච්ඡේදනය කරායින් පස්සේ මේ දෙන්න හැදෙනවා. ඒකේ ග්ලූකෝස් කියන එක පැසීමෙන් කෙලින්ම බල වශයෙන් මේ එක හම්බ වෙනවා. අර අතරමැදි බල වගේ දේවල් අපි ලියන්නේ. හරිනේ? right. මේක නේද තුරුත කරන්නේ. තුරුත කරන්නේ. Right. Iraselia kan
තුන්දෙනේ කොහොමද? හතරක් දෙකක්. E2H5 OH ටත් හතරක් එන්න ඕන. දෙන්න ඔය කාබන් 12ක් තියෙනවනේ. මෙතෙන්ට හතරක් කරමු 8ක් වෙනවා. හතරක් වුණා. ඔක්සිජන් 24ක් වුණා. ඔක්සිජන් 12යි. 4යි 8යි 12යි. දැන් මෙහෙම එතනෝල් හදා ගන්න එක ආර්පිවේර් ආර්ථික වශයෙන් ලාභදායක පාඩුයි. ඈ? ඇයි පාඩු කියන ඔලේ දු? ඇයි කියන්නේ? මේකට විශේෂ උෂ්ණත්ව ඕනද? මෙහෙම එතනෝල් හදා ගන්න විශේෂ උෂ්ණත්ව ඕනද? දැන් රාහනදම් විශේෂ උෂ්ණත්වයක් ඕනද? විශේෂ පීඩනයක් ඕනද? ये देखो मोड़ ने मुझे कितने लाभ है एक आर्थिक वजह लाभदायक है आइए विशेष उष्णता तो पीना होनी था केवेशियल भाषण उत्तर लेना पड़ता है वासिया क्या होता बहुत बेला होता है ये वासी क्या डबला आर्थिक वजह लाभदायक है पार्डू जैसे ये वासी करना केवेशियल या केमिकल संबंध बनाना जब लाभदायक हो पार्डू में तीन दिन ये उष्णता तो पीना में बता लो नहीं हमारे में तमाम उत्तर लेना पड़ता है अमुद्रा हुए लबागान होते हैं अमुद्रा हुए लबागान करते ඒකත් ගොඩාක් ගණන් කරනවා ඒකත් පාඩුයි. විශේෂම දෙයක් තමයි උෂ්ණත්ව පීඩනය. උෂ්ණත්ව පීඩන සාමාන්‍ය වෙන ඒ කාර්යයක් වශයෙන් ලාභදායකයි. කියන රෝලකට කරුණක් දාලා මෙම ක්‍රමේ එතනෝල් නිෂ්පාදනයේට एथनॉल निष्पादनයට विशेष उष्णता हा पीडन අවශ්‍ය නොවන නිසා विशेष उष्णता हा पीडन අවශ්‍ය නොවන නිසා ඒ ආර්ථික වශයෙන් लाभदायी वे ये आर्थिक वशයෙන් लाभदायी वे right तो කොට ඊළඟ කරුණ දැන් ඕගොල්ලෝන්ට මේ එතනෝල් හම්බුනහම මෙන්න මේ එතනෝල් ඔක්සිකරණය කළ මොකද හදාගන්න පුළුවන් මේ එතනෝල් ඔක්සිකරණය ඊළඟ පියවර මොකද්ද? මොනවද හම්බෙන්නේ? විනාකිරි ඇසිඩික් අම්ලය. මොකක් සමීකරණය ඇසිඩික් අම්ලය? CH3 C නිත්‍රෝදන O OH මේ මොකක්ද කියලා කලින් කාබොක්සිලික් අම්ල කාණ්ඩ. හරිද? right යන්න. මෙම එතනෝල් ඔක්සිකරණය කිරීම හරහා මෙම එතනෝල් ඔක්සිකරණය කිරීම හරහා විනාකිරි parang kasi ethanol hey what you want to hey Rahul ethanol ka bonus सूर्य एथनॉल ये बात बोल एसिडिक कम है एथनॉल भी एसिडिक कम है एसिडिक कम ने समीकरण अंदर लगाती गैल्वेनिक अंदर गैल्वेनिक अंदर
ඇසිඩික් අම්ලයේ සම්බන්ධව ගැළපෙන එක විදිහ අරගන්න. මේ දීනේ ගැළපෙන එක අරගන්න. ඇසිඩික් අම්ලයේ ගැළපෙන එක. දැක්කලා බලන්න. දෙකින් ගැලපෙන එක කියන්න. මොකද දිවේ කොටෝ? මේක එහෙනම් මේක මොකක්ද කරද්ද? ඈ මේ දෙකම හරියි. මේක පොඩ්ඩක් මේ දිත්ත බඳනවා මෙතෙන් දියදී. කොහොම යන්නත් පුළුවන්. හරිද? හරි. ඊළඟට ඇයි කවලේ වරහස් වරම් මහන්න මොකද දුවේ මෙම පිනාකිරි සෑද හරි. දැන් ඔයගොල්ලෝ ජෛව රසායනික සංශ්ලේෂණ ලිව්වේ රෝබිනාංක විදිහට දෙන්නද? ඒව ලිව්වේ? දැන් රෝබිනාංක දෙක. එතනෝල් වල කාර්බනික සංශ්ලේෂණය. එතනෝල් හි කාර්බනික සංශ්ලේෂණය ළමයි මේක දෙක කතා කරන්නේ. එතනෝල් කොහොමද කාර්බනිකව නිෂ්පාදනය? දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මේක අහගන්න. මේක අහගන්න මේක කොහොමද තියෙන එක කොළ මේ එරල් එකේ. මට කියන්න මතක නම් මෙන්න මේ සමීකරණය තියෙන්නේ කොහෙද? මෙන්න මේ සමීකරණ සෙට් එක තියෙන්නේ අපේ සිලබස් එකේ කොහෙද? ඔය ටිකෙන්දී කොහෙද? එතනදී නයිට්‍රජන් චක්‍රය. මේ මොකද්ද මේ ක්‍රියාවලිය කොහොමද කරන්නේ? මේ ක්‍රියාවලිය කරන්නේ රන්දිශාකයේ මූලකට කියලා ජීවත් වන්නා වූ රයිසෝබියම් නැත්නම් දෙදි බැක්ටීරියා. සාන බැක්ටීරියා වලින් කට්ටිය. ඇසල බැක්ටීරියා වලින් කට්ටිය. ක්ලොස්ට්‍රීඩියම් වලින් කට්ටිය. මේක මොකද්ද? නයිට්‍රීකරණය. මේක කොහොමද කරන්නේ? නයිට්‍රෝසෝමනාස්. මේක කොහොමද කරන්නේ? නයිට්‍රෝබැක්ටර්. ඔක්සිකරණය. මේක මොකද්ද? මෙතන මෙතෙන්ට නයිට්‍රිහර් එක කොහොමද කරන්නේ? සුඩෝමෝනාස්. මේ තියෙන්නේ නයිට්‍රජන් එක් ප්‍රභේදයක තවත් ප්‍රභේදයකට ගමන් ගන්න ආකාරය. මේවට නයිට්‍රජන්ගේ ජෛව රසායනික සංශ්ලේෂණය කිරීම ජෛව රසායනික තිර කිරීම කියලා. ජෛව රසායනික තිර කිරීම. නයිට්‍රජන් ස්වාභාවිකව තිර කරන්නේ මොකද්ද? අකුණු ගමනකොට නයිට්‍රජන්ගේ ත්‍රිත්ව බන්ධනය කැඩිලා මෙන්න මේ නයිට්‍රජන්ගේ ත්‍රිත්ව බන්ධනය කැඩිලා පරමාණුක නයිට්‍රජන් පිට කරනවා නම් අන්න කියනවා ස්වාභාවික තිර කිරීමක් කියලා. ළමයි හේබර් ක්‍රමය වලින් ඇමෝනියා මේ සල්ෆියර් නයිට්‍රික් අම්ලය හදනකොට හේබර් ක්‍රමය වලින් ඒ කාර්බනිකව නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කර ගන්නකොට හදාගන්න එක්තරා දෙයක් තියෙනවා මේ ඇමෝනියා හදාගන්න මෙන්න මෙහෙම. වායුගෝලයේ නයිට්‍රජන් සහ වායුගෝලයේ හයිඩ්‍රජන් පොම්ප කරලා ඒක ප්‍රතික්‍රියා කුටීරයක් ඇතුලේ ප්‍රතික්‍රියා කරවලා හදාගන්න මෙහෙම ඇමෝනියා කර්මාන්ත තුල. ඒක ස්වාභාවිකද? නෑ. ඒක කර්මාන්තවල සිද්ධ වෙන මේ මොන නයිට්‍රජන්ගේ මොන තිරකිරීමක්ද? නයිට්‍රජන්ගේ කාර්බනික තිරකිරීමක්. මේ තියෙන්නේ නයිට්‍රජන්ගේ කාර්බනික තිරකිරීමට අදාළ සමීකරණය. N2H2NH3 නයිට්‍රජන්ගේ කාර්බනික තිරකිරීම හේබර් ක්‍රමයේදී පාවිච්චි කරන ප්‍රතික්‍රියාවක්. මේ දෙකම ගන්න වායුගෝලය. පොම්ප කරන. ප්‍රතික්‍රියා කුටීරයක් ඇතුලේ තමයි ඇමෝනියා හදාගන්නේ. හරිද? දැන් අපි කතා කරේ එතනෝන්ගේ මොන සංශ්ලේෂණයක්ද? ජෛව රසායනික සංශ්ලේෂණයක්. දැන් කතා කරන්නේ මොකද්ද? කාර්බනික තිරකිරීම. කියන්නේ කෘතිමව මිනිසුන් කොහොමද මිනිසුන්ගේ උමනාව පාකම් වලට වැඩි ලොකු ප්‍රමාණ වලින් එතනෝන් හදාගන්න කියන්නේ. මේක පාවිච්චි කරනවා එතීන් වායුව. මේ වායුව පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න කියන එතනෝන් හදාගන්න. කියන්න
එතීන් වායුව හුමාලය සමග ප්‍රතික්‍රියා කරනු ලැබේ. ඊළඟට මේ සෙල්සියස් අංශක 300 පමණ මේ සෙල්සියස් අංශක 300 පමණ ඉහළ උෂ්ණත්වයක හා අධික පීඩනයක් හමුවේ සිදු කරයි. ඊළඟට සිලිකා ජෙල් මත අධිශෝෂණය කරනු ලැබූ සිලිකා ජෙල් මත අධිශෝෂණය කරනු ලැබූ සිලිකා ජෙල් මත අධිශෝෂණය කරනු ලැබූ ෆොස්ෆොරික් අම්ලය මගින් මේ උත්ප්‍රේරණය කරනු ලැබේ. फॉस्फोरिक अम्ल बहुत समीकरण H3PO4 अरे දැන් මෙන්න ලියන්න. වෙලි සෙල්සියස් අංශක 300යි ATM එකයි සිලිකා ජෙල් මත අධිශෝෂණය කරන ලද ෆොස්ෆොරික් අම්ලය හරිද? right. ලියන්න. ලියන්න. එතනෝල් නිෂ්පාදනයේට
එතනෝල් නිෂ්පාදනයට ඉතින් වායු භාවිතා කොට ඒ සල්ෆියුරික් අම්ලය සහ ප්‍රතික්‍රියා කොට එතිල් සල්ෆේට් සාදා සජනනය කිරීමෙන් එතනෝල් සාදාගත හැකිය. සල්ෆේට් සාදාය සජනනය කිරීමෙන් එතනෝල් සාදාගත හැකිය. හරිද? එම ක්‍රමාදයකට එතනෝල්හි රසායනික සංශ්ලේෂණයට කියනු ලැබේ. ඔය පොල් එක ඇරෙන්න මේ ඔක්කොම එතනෝල්ගේ රසායනික සංශ්ලේෂණ කියලා කියන්න පුළුවන්. මොකද රසායනිකව සිද්ධ වෙන ක්‍රියාවලිය සිදුවන්නා වූ ක්‍රියාවලිය මේකේම ඔන්න එතන පුළුවන්. හරිද? right. දැන් අර දෙක ලියා ගන්න. මම මෙතන රොකට් දාපු දෙක ලියලා බලන්න කොච්චර ප්‍රමාණයක් කොච්චර මේ වැඩි තුලිතයිද කියලා බලන්න. T2H5 by pardon? Ethanol ही भावित right. द्रावक वशයෙන් භාවිත වේ. ද්‍රාවකයක් වශයෙන් භාවිත වේ. वार्निश निष्पादनයට මධ්‍යසාර නිෂ්පාදනයට वार्निश निष्पादनයට මධ්‍යසාර නිෂ්පාදනයට ඖෂධ වශයෙන් භාවිත කිරීමට
ඖෂධ වශයෙන් භාවිත කිරීමට ඉන්ධනයක් වශයෙන් මොකද ඔක හයිඩ්‍රෝකාබනයක් ඉඳලා ඉන්ධනයක් වශයෙන් හයිඩ්‍රෝකාබනයක් නිසා ඕක O2 එක ප්‍රතික්‍රියා කරොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් ජලය පළ වශයෙන් ලැබෙනවා. වෙන තුලිත රසායන සමීකරණය තුලිත කරනවා. තුනයිනේ අපි මෙතන දාපු 5 1 6 නිසා තුනක් දාමු දැන් 3 කරන් දෙක 6ක් කොටා කාබන් දෙකක් තියෙනවනේ දෙකක් දාමුකෝ දැන් ඔක්සිජන් දෙවලත් එක 4යි 4යි 3යි 7යි 7න් එකක් මෙයාට දැම්මොත් එම ඉතුරු වෙනවා 6ක් දැන් කොහොම 3ක් බැලන්ස් හරිද right අර පාඩම් 4න් එකක් ඉවරයි. ප්‍රාණික පරිවෘත්ති කියලා ඉවරයි. දැන් දෙක ද්විතීක පරිවෘත්තද. එතකොට ද්විතීක පරිවෘත්තජ ප්‍රධාන වශයෙන් සරල වර්ගීකරණයක් තියෙන අපේ අන්‍ය වර්ගීකරණයක් ගැන කතා කරන්නේ. මේ පාඩමේදී ද්විතීක පරිවෘත්තජ වල මේ භාවිත අරමුදු සින්ජබරින් ජීන්ජරෝල් යුජිනෝල් අන්නේ වගේ භාවිත අපි කතා කරලා ඒක අගුවක් තියෙනවා. ඒක පස්සේ දෙවෙනි කොටස ඉවරයි. ඒක දිගවන සින්ජබරින් මේ භාවිත නැහැ. සින්ජබරින් මොනවද තියෙන්නේ? ජීන්ජරෝල් මොනවද තියෙන්නේ? කාන් හරිද? right. යන්න ද්විතීක පරිවෘත්තජ දැන් ද්විතීක පරිවෘත්තජ කියන කිම කියන එක කලින් කියලා තියෙනවද? හරිද? දැන් ද්විතීක පරිවෘත්තජ යටතේ අපි කතා කරන්නේ ද්විතීක පරිවෘත්තජ වර්ගීකරණය පහත පරිදි වේ. ඊළඟට තියෙන්නේ ද්විතීක පරිවෘත්තජ කියන්නේ මොකක්ද කියන කලින් කිව්වනේ. හරි. දැන් එනිම එනිමයන් පාඩම කරද්දී ද්විතීක පරිවෘත්තජ වර්ගීකරණය පහත පරිදි වේ. හරි. එක टर्पिनोइड हा सगंध दे टर्पिनोइड हा सगंध दे टर्पिनोइड हा सगंध दे फिनोल सह पॉलीफिनोल फिनोल सह पॉलीफिनोल alkaloid right එතකොට අපි දැන් ඔතනින් එහාට ඔය කෑලි ඉවර කරලා තුන්වෙනි එක පටන් ගන්නවා. ඒක ලබන සතිය අපි උදේ පන්තියේදී විද්‍යුතය කොටසදී අපි මේ කතා කරනවා වෙන කතා කරන්නේ V සමානයි IR උෂ්ණත්වයේ ප්‍රතිරෝධ සම්පූර්ණකය
ඒ උෂ්ණත්වය ප්‍රතිරෝධය බලපාන්නේ කොහොමද? සමාවි අර ලොකු සර්කිට් වල සාම ප්‍රතිරෝධ හොයන්නේ. ඒක අපි ලබහදී කරනවා ෆිසිකල් එකේ උදේට ලබහදී හෝ ඒක කරතරේ ඊට පස්සේ මේ කැලේ ඉවර කරනවා ඊට පස්සේ දවස් කර්මාන්ත රසායනයේ කලින්ම දුන්නු ටියුට් එකක් තියෙනවා අවුරුද්දකට කලින් සතියේ. ඔක්කොම ඒක වගේ කර්මාන්ත ඔක්කොම ටික සෙට් කරලා තියෙන්නේ නැද්ද? අඩු විදිහට කර්මාන්ත ඔක්කොම නැද්ද? මොනවද දැන් තියෙන්නේ? කඩදාසිය තිබ්බනේ. කඩදාසිය තිබුණේ පොස්පේඩ් තිබ්බනේ. ඈ? සමන්තරයි. ඔක්කොම සමන්තරයි. ජැවිසුත් නැහැ. වේදි බෑ. හරි කමන්නේ. ඒක කරලා අරන් ඉන්න. ඒක කරලා තමයි ඒක කරලා අරන් දැන් කරලා අරන් ඉන්න. තාමනවා කරන්නේ ඒක දැන් අපි දැන් ගොඩක් අනාදිමත් කල්පන ඔක්කිනවා කරන්නේ. ඒක තරගෙන කතා කරමු. එතකොට දැන් අතරම ඔතනින් මේක කතන්දරේ නවත්තනවා.